ශනුද්‍රී ගැහැණු ඇඳුම් ඇඳට ඇතුලේ ඉන්නේ දගකාර කොල්ලෙක් කියා ඇයගේ තාත්තා පවසයි. ඇය රඟපෑමින් ඉක්මනින්ම සමුගනිවි. ඇය පසුව සිනමාපට හදන්න අදහසක් තියෙනවා. නාකි වුණාම රඟපාන්න බැහැනේ කියා ඇයව සිපගනිමින් දිනේෂ් ප්‍රියාසත් කලාකරුවා සිනාසෙමින් පවසා ඇත. ශනුද්‍රී ප්‍රියාසාද් ඇය සිදු කරන සරාගී ඉතාම කෙටි ඇඳුම් විලාසිතා ගැන නාලිකාවකට පවසා තිබුණේ ඇය ඉතාම සරාගී කෙටි ඇඳුම් අඳින්න ඉතාමත් ආසා කරන බවයි. කුහක මිනිසුන් කරන අපහාසවලට ඇය බය නැති බවත් ශනුද්‍රී සිනාසෙමින් පවසා ඇත. අනුමාන්ටි ඉතාම වැඩිහිටි විලාසිතා කරනවා නම් මම කොටට ඇඳම වැරද්ද මොකක්ද? ඇය වැඩිදුරටත් පවසා තිබේ. ශනුද්‍රී ප්‍රියාසාද් සිනමාවෙන් සහ රංගපෑමින් සමු ගැනීමට ගත් තීන්දුව සමගම රසික රසිකාවියන් දැඩි දුකට පත්ව තිබේ. 1997 දී උපත ලද ඇය සමාජ ජාලය හරහා ඉතාමත් ලොකු අපහාසවලට ලක් වූ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නිවැරදිව කීමට ඇයට නොහැකි වූ වැඩසටහන නිසාය. ශනුද්‍රී සිදු කරන කෙටි ඇඳුම් විලාසිතා නිසා ලංකාවේ වැඩිහිටි ජනතාව ඇය දැඩි ලෙස අපහසුතාවයට පත්වන ආකාරී කමෙන්ට්ස් කිරීම නිසා ඇය වසර ගණනාවක් මානසික පීඩනය මානසික ලෙඩේ නිසා තද්දබල දුක් වේදනා විඳ බවත් ශනුද්‍රී පවසයි. ඇයට රංගපෑමට නොහැකි බවට සම්මාන ලද කලාකාරියක් වන අනෝමා ජනාධාරී නිතරම පැමසීම නිසා ඇයව තෝරාගෙන තිබි සිනමාපට 7කින්ම ඇයව ඉවත් කර වෙනත් මිලියන් යොදා ගැනීම නිසා ඇයගේ මානසික පීඩනය තවත් වැඩි වූ බව ඇය පවසයි. ශනුද්‍රී කලා ඩිප්ලෝමා එකක් හදාරන්න පටන් ගන්නේ ඊට පසුව බව ඇය පවසයි.